හයි චෙපෝසි චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. මම කියවනේ අද ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පොඩි විස්තරයක් එනවා කියලා. දැන් මේ මගේ ඊළඟ ග්‍රවුන්ඩ් එකේ තමයි ඉන්නේ. මම මේ පෙන්නන්න තියෙන මැචස් කියලා. අද තියෙනවා අන්ඩර් 14 ක්‍රිකට් මැච් එකක්. ඉතින් මේ ක්‍රිකට් මැච් එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අප්‍රේල් වල ඉඳන් ඕගනයිස් කරපු තරඟාවලියක්. ඉතින් මේ ක්‍රිකට් සීසන් එක පටන් ගත්තා ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් මේ කට්ටිය හිතා යුසුලුව තරඟ කීමයක් පැවැත්වීමට සඳහා මේ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ඇකඩමි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් විශාල විදිහට මේ ග්‍රවුන්ඩ් වල අද තරඟ පැවැත්වෙන ආකාරය මට පෙන්වන්න පුළුවන්. අතන විශේෂයෙන් මේ ග්‍රවුන්ඩ් විශේෂ විදියට තමයි සකසලා තියෙන්නේ. තරඟාවලි කිහිපයක් පැවැත්විය හැකි විදියට ඉඩ ප්‍රමාණය ඉතා විශාල විසින් තිබෙන නිසා මේ කට්ටිය ග්‍රවුන්ඩ් 3-4ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් බලන්න අද ඕස්ට්‍රේලියාවට වේලාව දැන් 8:00යි. ඉතා ඉරුදින ඉතා දර්ශනීය ඉරුදිනක් දක්නට ලැබෙන්නේ. ඉතින් මේ තරඟාවලිය ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරොත් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම ප්‍රචලිතයි. විශේෂයෙන් මේ කුඩා ළමයින්ගේ ක්‍රීඩාව නැංගීම සඳහා ගන්න පුළුවන් සියලුම දේ මේ ප්‍රාන්ත ඒ විදිහට මේ සඳහා ගන්න ආකාරය දක්නට ලැබෙනවා. ඉතින් මේ ස්වභාව සෞන්දර්යයටත් ගෞරව කරමින් මේ ක්‍රීඩාංගන සකසා ඇති ආකාරය අපිට කියන්න පුළුවන්. ඉතින් බොහොම සන්තෝෂයි මට මේ වගේ අවස්ථාවක ක්‍රීඩාවත් වෙනුවෙන් කතා කිරීමට මේ චෙප්පොසි channel එක හරහා ලැබීම ගැන. ඉතින් ඉතා විශාල වැඩසටහන් කීපයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මේ ක්‍රීඩාව, එතකොට කුකරි, එතකොට මේ කොහොමද මේ සෝබා ධර්මයේ මේ රටවල් ගරු කරන්න කියන එක. ඉතින් විශේෂයෙන් අපි මේ දේත් ඉදිරියේ කතා කරමු. ඉතින් ඔබ සුබ දවසක්. අපි නැවතත් හමුවෙමු. Thank you very much.